ගුඩ් මෝනිින් මේක බලන ඔයාලට නම් දැන් ගුඩ් මෝනිින් නෙමෙයිද දන්නේ නැහැ. anyway අපි ඉතින් කැම්පස් යන්න තමයි යන්නේ. ඔයාලා දන්නවද ළමයි අද තමයි මෙන්න මේ මම කැම්පස් යන දවස තමයි KD එකේ අන්තිමේටම ඇකඩමික් තියෙන දවස. දුකයි තමයි කියන්න. ඒ වුණාට ඉතින් හැම දෙයකම අපි සමුගන්නත් එපයි. මේක තමයි KD එකේ අපේ මගේ ඩිග්‍රී එකේ ඇකඩමික් ලෙක්චර් එකක් තියෙන ලෙක්චර්ස් තියෙන අන්තිම දවස. වෙනද වගේම ඉතින් ලෑස්ති වෙලා යන්න තමයි ඔය යන්නේ. කිසි නිමක් නැති සිතුවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේදී හැම බොඳ මිදුමක්සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි. ජීවිතයේ මේ විදිහට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා. කලකී දේවල් පමණක් පසුපස වාගේ දැනෙනවා සෙවණැල්ලක් වගේ. විටකදී නොසිතූ දේ විටකදී ළඟා වෙති. වෙනසම සමහරක් දේවල් ඈත් වෙති. අවසානයේදී හැම බොඳ මිදුමක්සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි. ජීවිතයේ මේ විදිහට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා. කලකී දේවල් පමණක් පසුපස වාගේ දැනෙනවා සෙවණැල්ලක් වගේ. ජීවිතයේ මේ විදිහට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා. කලකී දේවල් පමණක් පසුපස වාගේ දැනෙනවා සෙවණැල්ලක් වගේ. අද මගෙත් එක්ක ඉන්න යාළුවෝ කියන්නේ මගෙත් එක්කම ඉන්න කට්ටිය ටිකක් නැහැ. ඒ නිසා ඉතින් ටිකක් තනියම තමයි අද vlog එක තියෙන්නේ. තනියම තමයි අද vlog එක තියෙන්නේ. Sha-la-la-la-la. Sha-la-la-la-la. දිනති රැය පුරාවට කිසි නිමක් නැති. මේක තමයි KD එකේ අපිට ආව අන්තිම සයින් ෂීට් එක. ඇත්තටම එදා ගොඩක් කට්ටිය ඇවිල්ලා හිටියෙත් නැහැ. ටික දෙනා හිටියේ. කොහොම හරි ඉතින් ඒක තමයි අන්තිම සයින් ෂීට් එක. සයින්ස් ටිකක් දාලා ලෙක්චර්ස් උත් ඉවර වුණා. ඉතින් මම බෝඩිමට යන්න තමයි යන්නේ. මේ විදිහට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා. කලකී දේවල් පමණක් පසුපස වාගේ දැනෙනවා
සමහරක් දේවල් ඈත් වෙති අවසානයේදී හැම බොඳ මිදුමක්සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජීවිතයේ මේ විදිහට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා කලකී දේවල් පමණක් පසුපස වාගේ දැනෙනවා